මේන්න 2026 පටන් ගත්තනේ දුබයි වල අලුත් රූල් ටිකකුත් දැනගන්න ඕනේ මේන්න. රූල් 6ක් මම කියන්නේ අලුතෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දුබයි වල අලුතෙන් චේන්ජ් වෙච්ච රූල්ස් තමයි ඔයාලා මේ 2026 ඉඳන් හැම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ම ඒ කියන්නේ මම නම් මගේ ලයිසන් එක ගත්ත හැම කෙනාම ඇවිල්ලා ඔයාගේ ලයිසන් එකයි මීඩියා පර්මිට් එක අනිවාර්ය ගන්න ඕනේ. and ඒකෙන් පස්සේ ඔයාලා දන්නවද මේ මාර්ච් වෙනකොට 2026 ඔයාලගේ මේ බැංක් එකේ ෆේස් වෙරිෆිකේෂන් එකයි ඊට පස්සේ ඇප්ලිකේෂන් එකෙන් වෙරිෆිකේෂන් එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ OTP යාලා නවත්තන්න යනවා. and ඒකෙන් පස්සේ ඇවිල්ලා සම්පූර්ණ මේ ඔයාලා පේන මේ ප්ලාස්ටික්ස් ඔක්කොම සම්පූර්ණ මෙයාලා බෑන් කරන්න ප්ලෑන් එකේ ඉන්න ඔයාලා sugar වලට up to pay 50% මේ flat 50 වගේ ටැක්ස් ප්‍රමාණයක් යාලා ගන්නවා මේ අවුරුද්දේ. and ඒකෙන් පස්සේ VAT filing කරපු නැති business owners ලා ඉන්නවද? අනිවාර්යෙන් කරගන්න නැත්නම් ඒකටත් ඇවිල්ලා හොඳ penalty ටිකක් අදිනවලු. මෙදා පාර ඇවිල්ලා මේ digital invoicing concept එකකුත් මෙයාලා ගේනවා. හැම business owner කෙනෙක්ටම උඟක් දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් පළවෙනිදා මේ update එක මම දෙන්නේ. ඉතින් follow කරලා තියාගන්න 2026 එන්න යන හැම විස්තරයක්ම ඔයා මගෙන් ලබා ගන්න ඕනෙම නම් share කරන්න යාළුවෙක්ටත් දැනගන්න useful.